සුබ දවසක් සියලු දෙනාටම. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ බ්‍රේන් ටෙස්ට් තවත් අලුත්ම එපිසෝඩ් එකක් එක්ක. එහෙනම් දිගටම රැඳිලා ඉන්න ඔයාගේ IQ level එක ටියුන් කරගන්න. මේ බ්‍රේන් ටෙස්ට් part 8. ඇඹුල් පළතුරු වල අඩංගු ප්‍රධාන විටමින් වර්ගය කුමක්ද? විටමින් C. උෂ්ණත්වය මැනීමට භාවිතා කරන අන්තර්ජාතික සම්මත ඒකකය කුමක්ද? කෙල්වින්. ශ්‍රී ලංකාවේ පළමු ගුවන් තොටුපළ කුමක්ද? රත්මලාන. ඕස්ට්‍රේලියාවේ අගනගරය කුමක්ද? කැන්බරා. ඉන්දියාව හා පාකිස්තානය වෙන වෙනම රටවල් දෙකක් ලෙස වෙන් වූ වර්ෂය කුමක්ද? 1947 දී. සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය කෙල්වින් කීයද? .778යි. ටික්ටොක් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇති රට වන්නේ කුමක්ද? ඉන්දියාව. පෘථිවියේ ජලයෙන් යට වී ඇති ප්‍රමාණය කොපමණද? සියයට 71යි. උසේන් බෝල්ට් විසින් දිනා ඇති ඔලිම්පික් රන් පදක්කම් ගණන වන්නේ කීයද? පදක්කම් 8කි. කොලෝසියම දැකගත හැක්කේ ඉතාලියේ කුමන නගරයේදීද? රෝමයේදී. ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹුණේ කිනම් වසරේදීද? එක්දහස් 972දී. ලොව මුල්ම පාපන්දු ලෝක ශූරතාවය දිනූ රට කුමක්ද? උරුගුවේ. ලොව වැඩිම ජනගහනයක් සිටිනා නගරය කුමක්ද? ටෝකියෝ. ලෝකයේ දුප්පත්ම රට ලෙස සැලකෙන්නේ කුමක්ද? බුරුන්ඩි. ලොව වේගවත්ම ක්‍රීඩාව කුමක්ද?
අයිස් හොකි. දකුණු ආසියාවේ පිහිටි එකම ලාදුරු රෝහල පිහිටා ඇත්තේ කුමන රටේද? නිවැරදි පිළිතුර පහලින් කමෙන්ට් කරන්න. අද ප්‍රශ්න 15න් කීයකට ඔයාට නිවැරදි පිළිතුරු දෙන්න පුළුවන් වුණාද කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ දැනුමයි ලෝකයයි YouTube channel එක අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝවකින් නැවත හමු වනතුරු හැමෝටම සුබ දවසක්.